හායි! අදයක් මාත් එක්ක අපේ ඔෆිස් එකේ පාටි එකකට. මේක නිකම් පාටියක් නෙවෙයි. මේක නිවුස් රූම් එකේ අපේ සෙට් එකේ පාටි එක. අද මගේ අවුට්ෆිට් එක තමයි මෙන්න මේක. ඊට පස්සේ අපේ ඔෆිස් එකේ ඉඳන් මෙන්න මේ විදිහට අපේ පාටි එක තියෙන ලොකේෂන් එකට යන්න තමා රෙඩි වෙන්නේ. ඊට පස්සේ අපි ආව අපේ පාටි එක තියෙන ලොකේෂන් එකට. මේ තමයි නෙළුම් කුරුණ පල්ලෙහා තියෙන වයිබ් රෙස්ටරන්ට් එක. මේ තමයි රෙස්ටරන්ට් එකෙන් එළිය තියෙන වීව් එක. මේක මාරම ලස්සනයි රෑට. ඊට පස්සේ අපේ පාටි එක මෙන්න මේ විදිහට පටන් ගත්තා. නිවුස් එකේ සෙට් එක ඔක්කොම එකතු වෙලා පාටි එකක් දාන්න හිටියේ. ඊට පස්සේ අපේ සීනියර්ස්ලා කීප දෙනෙක් මේ විදිහට කතා කරා. අතරවල සන්තෝෂයි මොකද මේ අපි යමු දන්නවනේ අපි හරි කාලේ බහුල මේ ප්‍රොජෙක්ට් නේ. මේක නම් ඇත්තටම මේ පට්ටම පට්ට වැඩක් කියන එක තමයි මට කියන්න. ඊට පස්සේ තිබ්බේ රෆල් ඩ්‍රෝ එක. ඇත්තටම මේක නම් මාර ෂෝක් වැඩක්. මොකද හැමෝම ආසයිනේ Tamanට gift එකක් ලැබෙනවා නම්. එහෙමයි කියලා මේකත් හැමෝටම ලැබෙන්නේ නැහැ. මේක ලැබෙන්නේ lucky person ට තමයි. රෆල් ඩ්‍රෝ එකෙන් පස්සේ අපි අපේ නිවුස් එකේ හැමෝගෙම ෆොටෝ එක ගන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඔන්න ඔය විදිහට අපේ කට්ටියගේ අපි ගෲප් ෆොටෝ එකත් අරගෙන දැන් ඉතින් කන්න ආවා. ඔන්න ඔය විදිහට මම කන ගමන් ඉන්නකොට අපේ රෆල් ඩ්‍රෝ එකේ සෙකන්ඩ් රවුන්ඩ් එක පටන් ගත්තා. ඊට පස්සේ ඇත්තටම ඔයාලා විශ්වාස කරයිද දන්නේ නැහැ මේ වීඩියෝ එක බලලා ඉන්නකොට. එතකොට ඔයාලට තේරෙයි මම මොකද්ද මේ කියන්නේ කියලා. ෘතිකා ශසිකලා ඔව් හරි ඔයාලා හිතපු දේ තමයි. රෆල් ඩ්‍රෝ එකේ මගේ නම තිබුණා. ක්‍රිකට් වලට යන්න අන්නාසෙරි අපි ඒක ලබා දෙනවා අනාගතයේදී අපි gift එකක් දෙන විදිහට තරංගයන්ට හොදා ගන්න පුළුවන්. ඊට පස්සේ කාලා බීලා ඔක්කොම ඉවර වෙලා දැන් තියෙන්නේ සතුටටත් එක්ක හොඳට ඩාන්ස් කරන්න. ඔන්න ඔය විදිහට තමයි අපේ නිවුස් රූම් එකේ පාටි එක තිබුණේ. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ගිහින් එන්නම්. බයි.